හයියාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ ලෝකේ වඩාත්ම ප්‍රසිද්ධ Toyota Supra කියන මාදිලිය පටන් ගත්තේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. 1964 මාර්තු මාසයේ ෆෝල්ඩ් සමාගම විසින් ෆෝල්ඩ් මස්ටැන් කියන ප්‍රොඩක්ෂන් එක පටන් ගන්නවා. ඉතින් මේ ප්‍රොඩක්ෂන් එක සමග Toyota සමාගමත් ඔවුන් සමග කරටකර තරඟ වැදීම සඳහා වර්ෂ 1970 දී Toyota Celica යන මෝටර රථය නිෂ්පාදනය කරනවා. ඒ රියල් වීල් ඩ්‍රයිව් මොඩල් එකක් විදිහට. ඉන්පසු වර්ෂ 1978 දී Celica XX යනුවෙන් Toyota සමාගම විසින් නිෂ්පාදනය කර වෙළඳ පොළට නිකුත් කරනවා. Toyota සමාගමේ නෝර්ත් ඇමරිකන් ඩිවිෂන් එක XX නමට අකමැති හේතුව නිසා තීරණය කරනවා Celica Supra විදියට ඒ වාහනේ නම පවත්වාගෙන යාමට. ඉතින් Celica Supra මොඩල් එකේ 2.0 ලීටර්, 2.6 ලීටර්, 2.8 ලීටර් රේන්ජ් තුනකින් නිකුත් වුණා. ඉන්ලයින් 6 සිලින්ඩර් එකකින් සමන්විත වුණා. සුප්‍රසිද්ධ මාක් එන්ජින් එකට අයත් එන්ජින් වේරියේෂන් දෙකට සමන්විතයි. එම මෝටර රථය ඔටෝ සහ මැනුවල් යනුවෙන් ට්‍රාන්ස්මිෂන් දෙකකින් නිපදවනු ලැබුවා. ඉතින් මේ A40 හා A50 හඳුන්වපු Celica Supra ගේ දෙවැනි පරම්පරාව ලෙස 1981 දී A16 එහෙම නැත්නම් Mark II විදිහට. ඉතින් මේ ගැන පොඩ්ඩක් කතා කරොත් A40 A50 වලට වඩා A60 ජෙනරේෂන් එකේදී ඉන්ටීරියර් ඩිසයින් එක pop-up headlight මේ මොඩල් එකට එකේ දකින්න ලැබුණා. ඒ වගේම ලොකු එන්ජින් එකකට හරියන්න ලොකු වීල් බේස් එකක් හා දිගෙහි වෙනස් වුණා. ඒ වාහනේ performance සහ luxury කියලා වර්ග දෙකකට වෙන්නුණා. ඒත් ඒ වගේ වෙනස් වුණේ ඒ වගේ අන්තර්ගත ෆීචර්ස් වලින් විතරයි. Mark II මෝටර රථයේ 1981 සිට 1985 දක්වා ප්‍රොඩක්ෂන් එක දිගටම කරගෙන ගියා. ඊට පස්සේ Celica 1986 ඔවුන්ගේ තුන්වෙනි පරම්පරාව ආරම්භ කරනවා. A70 විදිහට එහෙම නැත්නම් Mark III විදිහට. ඉන්පසු Celica වෙනම බ්‍රෑන්ඩ් එකක් විදිහට Supra වෙනම බ්‍රෑන්ඩ් එකක් විදිහට එන යාමට Toyota සමාගම කටයුතු කරනවා. ඉතින් Celica මොඩල් එක 4 wheel layout out හා Supra මොඩල් එක real wheel layout එකනොත් ඒක වෙළඳ පොළට නිකුත් කරනවා. ඒ සමග එන්ජින් එකද පවර්ෆුල් Toyota 7MGE සහ 3.0 ලීටර් 6 ඉන්ලයින් පෙට්‍රල් එන්ජින් එකකින් සමන්විත වුණා. 7MGE කියන එකෙන් මේගොල්ලෝ අදහස් කරන්නේ මොකද්ද? 7 කියන්නේ ජෙනරේෂන් එක, M කියන්නේ එන්ජින් ෆැමිලි, G කියන්නේ performance wide angle DOHC. ඒ අකුරෙන් අදහස් කරන්නේ multi point view inspection යනුවෙන්. 1987 දී එන්ජින් ලයින්අප් එකට ටර්බෝ ඇඩ් කර 7M GTE යනුවෙන් එන්ජින් එකේ නම වෙනස් කරා. අශ්ව බල 231ක බලය එහි සතුව තිබ්බා. 1989 දී Toyota සමාගම තීරණය කරනවා අලුත් එන්ජින් එකකට යන්න. ඊට පස්සේ Toyota සමාගම විසින් තීරණය කරනවා 1GC ඉතාමත් හොඳ performance එකක් දෙන 2.5 turbo R මොඩල් එකකින්ද සහිත 1GC GTE variation එකක් එක්ක අශ්ව බල 276ක හොඳ වේගයක් ලබා ගැනීමට හැකි එන්ජිමක් මේගොල්ලෝ සවි කිරීමට තීරණය කරා. 1993 වර්ෂයේදී තමා හැමෝම තාමත් ආදරය කරන Supra ජෙනරේෂන් එක පටන් ගත්තේ. A18 එහෙම නැත්නම් Mark IV Supra එක. එයාලා මේ මොඩල් එකට අලුත් එන්ජින් එකකට මාරු වෙනවා. 2JZ GE හා 2JC GTE. මේ එන්ජින් එක අයිති උනේ JC කියන ෆැමිලි එකේ 7th ජෙනරේෂන් එකට. ඒ විතරක් නෙමෙයි මේ එන්ජින් එක ටියුන් කරොත් අශ්ව බල 800 සිට අශ්ව බල 2000ක බල ප්‍රතිදානයක් සිදු කරගන්න පුළුවන්. මේ ට්‍රාන්ස්මිෂන් විදිහට ඔටෝ හා මැනුවල් ආකාරයෙන් මේ ලබා ගන්න පුළුවන්. ඉතින් මේ Supra Mark IV නිපදවන්නේ 2002 වෙනතෙක් පමණයි. Tomorrow is another day. Today is another bomb. Tomorrow is another day. Today is another bomb. Tomorrow is another day. Today is another bomb.
Tomorrow is another day. Today is another bomb.